හායි ළමයි ඔයාලට කොහොමද? අවුරුදු ළඟම එනවා. ඉතින් අපි හිතුවා අවුරුදු shopping වීඩියෝ එකක් ගේන්න ඕනේ කියලා. ඇත්තටම කිව්වොත් අපි දෙන්න මේක shopping කරන්න හිතාගෙන ගියපු ගමනක් නෙමෙයි. අපි දෙන්න වෙන වැඩකට එළියට ගියපු ගමන් අපි දෙන්නට හිතන පොඩ්ඩක් shopping කරන්න ඕනේ කියලා. ඉතින් අපි දෙන්න ගියා shop කීපයකට. ඔයාලට මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. ඇත්තටම අපි shopping කරාට වැඩිය කරේ අලුතෙන් ඇවිල්ලා තියෙන ඩිසයින් මොනවාද, අලුත් ඇඳුම් මොනවාද, කට්ටිය කොහොමද අවුරුදු සමනන්නේ කියලා බලපු එක තමයි. අපි මේ ගියේ අප්‍රේල් 11 වෙනිදා. එදාත් හැම shop එකකම වගේ සෙනඟ ගොඩාක් හිටියා. ඉතින් අපිට තේරුනේ හැමෝම ජයටම අවුරුදු සමරනවා කියලා තමයි. ඉතින් ආලා ආස කරන දේවල් තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. දිගටම අපේ වීඩියෝ එක skip නොකර බලාගෙන හිටියොත්. කියන්න අමතකුණානේ ළමයි. අපි මේ ඉන්නේ නිට්ටඹුවේ. අපි මුලින්ම ගියේ තිලක වර්ධනයකට. ඇත්තටම මේ ෂොප් එකේ ලස්සන ඇඳුම් අලුත් ඩිසයින් ගොඩාක් ඇවිල්ලා තිබුණා. ඒ වගේම ඉතින් සෙනගත් ගොඩක් හිටියා. හැබැයි මට නම් ගියපු ෂොප්ස් වලින් ලස්සනම ඇඳුම් තිබුණේ තිලක වර්ධනයේ. අපි දැකපු විදිහට යාළගේ අඩුම ප්‍රයිස් වල ඉඳන් වැඩිම ප්‍රයිස් වෙනකම් ඇඳුම් තිබුණා. යාළගේ ගොඩක් ඇඳුම් හොඳම ක්වොලිටි මැටීරියල් වලින් තමයි තිබුණේ. මේ ඉතින් ඔයාලට පේන්නේ මම එක එක ඇඳුම් අරගෙන ඒවා මට ලස්සනයිද මට මැච් වෙනවද කියලා බලනවා. ඉතින් මේ වීඩියෝ එක දිගටම ඔයාලා බලාගෙන හිටියොත් ඔයාලටත් පුළුවන් ඔයාලට ගැලපෙන ඇඳුම් මෙතන තියනවද, ඔයාලා හොයපු අලුත් ඩිසයින් මෙතන තියනවද කියලා බලා ගන්න. ඔයාලට මේ පේනවනේ මම ගිය වෙලේ ඉඳන් තෝරනවා මට තෝරගන්න බෑ හැම එකක්ම හරිම ලස්සනයි. ඉතින් මට හිතෙන දෙයක් තමයි මේ අවුරුදු දවස්වල ලස්සන ඇඳුමක් තෝරගන්නවා කියන එක හරියට නිකන් තරගයක් වගේ. මේ ඔයාලට පේන ටී-ෂර්ට් එක මම ආසම වුණ ටී-ෂර්ට් එකක්. ඒකේ ගොඩක් පාටවල් තිබුණා. මේ අපි දැන් ගිහින් ඉන්නේ බොයිස් ලගේ ඇඳුම් තියෙන සෙක්ෂන් එකට. ඉතින් බලන්නකෝ ඔයාලට මැච් වෙන ඇඳුම් තියෙනවද කියලා. කාපහු බලද්දි තමයි මට හිතුනේ අපි වැඩිම වෙලාවක් ඉඳලා තියෙන්නේ මේ ෂොප් එක ඇතුලේ කියලා. අපි මේ ඊළඟට ගියා ස්ලිපර්ස් එහෙම බලන්න. එතන තිබුණා අත්‍තරම රීසනබල් ප්‍රයිස් වලට ලස්සන ස්ලිපර්ස්. අඳින්න කැමති නම් එහෙම නැත්නම් නිවිය ෆන්ක්ෂන් වලට ඒ විදියට ඇඳගෙන යන්න කැමති නම් මං හිතනවා ඔයාලට ගැලපෙන ඇඳුම් මෙතන තියෙනවා කියලා.
කියන්න ළමයි එයාලගෙත් තිබුණා ලස්සන ටෙඩි බෑලා කලෙක්ෂන් එකක්. ඇත්තටම ඇඳුම් තෝරන එක පැත්තකින් තියලා මම ටෙඩි බෑලා තෝරන්න. ළමයි යාලා හරියම කියුට්. ඉතින් මම හිතනවා ඔයාලා මං වගේමයි කියලා. මොකද ඉතින් විශේෂයෙන් ගෑන් ළමයින්ට මෙයාලා දැක්කම දාලා ඉන්න බෑ. මම ගොඩාක් හිටියට මොකද බිල් කරන්න තිලකවර්ධන කියන එහෙම ලොකුවට පෝලිං තිබුණේ නැහැ. මම හිතන්නේ කවුන්ටර් ගොඩක් තිබුණ නිසා වෙන්න ඕනි. එන්නකෝ අපිත් එක දැන් යමු නිහාල් ෆැෂන් එකට. මේක තියෙන්නේ තිලකවර්ධන එක ඉස්සරහමයි. ඒ කියන්නේ නුවර පාරේ. මේ ෂොප් එකට ගියපු ගමන්ම නම් මගේ හිත ගියේ අඳුම් වලට නෙමෙයි. එයාලගෙත් තිබුණා ලස්සන gift item collection එකක්. ඔයාලට පේනවා ඇති මං එක එක අරගෙන ඒවා බලනවා. අපි නිහාල් ෆැෂන් එකට ගිහිල්ලා ඇඳුම් ගොඩාක් එක එකව බැලුවා. ඇඳුම් විතරක් නෙමෙයි gift items ඊට පස්සේ ඔය ගෙවල් වලට ඕනි කරන දේවල් එහෙම දෙයක් අපි ඉතින් බැලුවා. හැබැයි ඉතින් අපි එකකින් කිසිම දෙයක් ගත්තේ නැහැ. ඒකේ තිබුණ අලුත් ඩිසයින් ගොඩාක් ලස්සන ගවුම් එහෙම තිබුණා මම දැක්කා. ඊට අමතරව ගියා නිට්ටමේ තිබුණු උපාලි සේල් හවුස් එකට. අපි ඒකට යනකොට වෙලාව මම හිතන්නේ 5ත් පහු වෙලා ගොඩක් හවස් වෙලා. ඉතින් මේක ඇත්තටම ඇඳුම් ඒ වෙලාවේ ඉවර වෙලා. ගොඩක් රැක් එහෙම හිස් තිබුණේ. බිල් කරන්න දිග පෝලිං විතරයි තිබුණේ. ඉතින් අපි ඒකේ ලොකුවට ඇවිද්දේ නෑ. අපි ඉතින් ආපහු ආවා. අහම්බෙන් වුණත් ඔන්න ඔහොමයි අපි දැන් අවුරුද්දට shopping කරේ. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. මතක ඇතුව අපේ channel එක subscribe කරන්න. subscribe කරලා නැත්නම් එහෙනම් මේ ලබන්නා වූ නවවසර ඔබ සැමට සුබම සුබ නවවසරක් වේවායි වරුවන් පාරි අපි දෙන්න ඔයාලට ප්‍රාර්ථනා කරමු.